2000 palla. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජයේ විචක්ඛුං පන සේවේත සෙට්ඨං පුරිස පුග්ගලං තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාර්නික වාසනාවන්ත පින්නතුනි, දැන් මේ පින්වත් සියලු දෙනාම සූදානම අපේ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් පූර්ණය කරලා උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා 45 වර්ෂයක් මුළුල්ලෙහි සකල සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් පුංචි බිඳක් ශ්‍රවණය කරන්නට. පින්නතුනි, ධර්ම ශ්‍රවණය කිරීමේදී බෞද්ධ හැටියට අපි තුනුරුවන් පිළිබඳව අප්‍රමාණ ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, විශ්වාසයෙන්, හැඟීමෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සුවිශේෂී ලක්ෂණයක්. ඒ තමයි එහෙයි පස්සික ගුණය. අපි සංඝරත්නයට වඳින ගාථාව සජ්ජායනා කරගෙන යනකොට අපිට හම්බෙනවා ඒහි පස්සික කියන ධර්ම ගුණය. ඒහි පස්සික කියලා කියන්නේ එව බලව. ඒ කිව්වේ ඇවිල්ලා බලලා සිටීමේ විමසීමේ නිදහස, චින්තන විමර්ශන නිදහස අගය කරපු, කැමැතිනම් පිළිගන්න, නැත්නම් උපතින් බලෙන් හිස මත පටවපු දෙයක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ, බෞද්ධකම කියලා කියන්නේ. කැමැතිනම් පමණක් අනුගමනය කළ හැකි නිදහස් ධර්මයක්. හැබැයි ධර්මයේ නිදහස් වුණාට ඒ නිදහස් ධර්මය මොකක්ද කියලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න ඕන.
ධර්ම ශ්‍රවණය කරන්නට ඕන අය මෙහෙම ඇවිල්ලා බණ අහන්න ඕන. එම බණ අහන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕන. චංකී සූත්‍රයේ තියෙන්නේ සද්ධා ජාතු උපසංකමිතී කියලා ඒක. ඒ නිසා ඔබේ ශ්‍රද්ධාව මොනවට භාවිත කරමින් මේ වෙලාවේ කෙටියෙන් නමුත් මේ දේශනා කරන ප්‍රකාශ කරන උතුම් සම්බුද්ධ වචන විස්තරය සිත කය වචනය තුන්දොර සංවර කරගෙන ධර්ම ශ්‍රවණය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථාව අංගුත්තර නිකායේ අන්ද සූත්‍රයේ ගාථාවක්. සමහර අය අදත් එදත් බුදුදහම ගැන විවිධ අර්ථකථන ලබා දුන්නා. අද ලබා දෙන ගොඩක් අය කියනවා මීට අවුරුදු 2564කට කලින් එහෙමත් නැත්නම් 2600කට කලින් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අදට ගැලපෙන්නේ නැහැ. සමහරු කියන දේවල් මේ කියන්නේ. ඒ කාලයට වඩා අද කාලේ වෙනස්. නැත්තම් සමහර අය කියනවා බුදුහාමුදුරන්ගේ ධර්මය අපිට විපාක දෙන්නේ නැහැ. විපාක දෙන්නේ පරලෝක ජීවිතේට නැත්තම් සාංශාරික ජීවිතේට. ඔහොම විවිධ කතන්දර කියනවා. සමහරු කියන බුදුදහමේ උගන්වන්නේ මූලික හරය සිද්ධාන්තයේ චතුරාර්ය සත්‍ය නිසා බුද්ධ ධර්මයේ දුක ගැනමයි කියන්නේ සැපයක් ගැන කතා කරන්නේ නැහැ කියලා. මේක හරියට අන්ධයෝ පිරිසක් එකතු වෙලා ඇතෙක්ව නිරීක්ෂණය කළා වගේ. ඇත්තුන්ට බෑ මේ අන්ධයින්ට බෑ ඇතෙක් බලන්න. ඒ නිසා ඇතාව නැත්තම් අලියව අතපත ගාලා තමයි බලා ගන්න ඕන. අන්ධයෝ පිරිසක් එකතු වෙලා අලියෙක් අතපත ගාලා අනිත් අයට විස්තර කරන අලිය ගැන. සමහරව කියනවා අලියා මෝල් ගහක් වගේලු. මෝල් ගහක් වගේ කිව්වේ හොඬවැල අත ගාපු අය. සමහරව කියනවා අලියා මේ වීබිස්සක් වගේලු. වීබිස්සක් වගේ කියලා කිව්ව බඩ අත ගාපු අය. සමහරව කියනවා වංගෙඩියක් වගේ කියලා. ඒ කකුල අත ගාපු අය. සමහරව කියනවා කුල්ලක් වගේ කියලා. කන අත ගාපු අය. සමහරු කියන ඉලපතක් මුස්නක් වගේ කියලා. ඒ වලිගේ අතු ගාපු අය. ඒ වගේ සමහරු දැන් ඔය එකක්වත් අලිය වගේ නෙවෙයි. තනින් තනින් අල්ලලා එහෙමෙන් අල්ලලා ගත්ත අර්ථකතන. සමහරු බුදුදහම ගැනත් එහෙමයි කිව්වේ. සමහරු කියනවා අසුභවාදී දර්ශනයක්. සමහරු කියනවා සුභවාදී. මේ ඔක්කොම එකතු කරලා අපිට දෙන්න පුළුවන් සාර්ථක උත්තරය තමයි බුදුදහම සුභවාදීවත් අසුභවාදීවත් නෙවෙයි. බුදුදහම යථාර්ථවාදී දර්ශනයක්. ඒ නිසා දුක විඳීම දුක ලැබීම ස්වභාවය. හැබැයි බුදුහාමුදුරුවෝ කොතනදීවත් ප්‍රතික්ෂේප කරලා නැහැ සැප ලබන්න එපා කියලා. සැප ලබන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කොතනදීවත් මේ දේශනා කරලා නැහැ. සැපය ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ නිසා ගිහි ඔබේ ජීවිතය තුළ ලබන සැපයක් තියෙනවා. ඒකට කියනවා ගිහි සුඛ කියලා. අපි සමහර වෙලාවට මහාන ජීවිතේ, පැවිදි ජීවිතේ ගිහිගේ නික්මිලා ඇවිල්ලා ලබන සැපයක් සුවයක් තියෙනවා. ඒකට කියනවා පබ්බජිත සුවය කියලා. ඒ වගේම සමහරු කම් සැප විඳලා ලබන සැපයක් තියෙන එකට කියනවා කාම සුඛය කියලා. සමහරු කාමයන්ගෙන් මිදිලා ලබනවා සැපයක් ඒකට කියනවා නෙක්ඛම්ම සුඛය කියලා. ඒ නිසා ජීවිතේ සැප විඳින්න පුළුවන් සැපේ බුදුදහම ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි සැපය නිවැරදිව ලබන ආකාරය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. අද ධර්මදේශනාවට මූලික හරය විදිහට මාතෘකා විදිහට මම යොදාගත්තේ කාරණාව. මොකක්ද? අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජයේ වි චක්කුම්පන සේවේත සෙට්ටම් පුරුෂ පුද්ගලං. බුදුහාමුදුරුවෝ දේශනා කරන ආශ්‍රය කරන්න ඕන අයත්
තමන් කොයි වගේ පුද්ගලයෙක් වෙන්න ඕනද කියලා. අන්දංච අන්ධයා කියලා කිව්වේ ඇස් දෙකම පේන්නේ නැති අය. ඒක චක්කුංච එක ඇහැක් විතරක් පේන අය. ඒ කියන්නේ එක ඇහැක් පේන්නේ නැහැ, එක ඇහැක් පේනවා. ආරකා පරිවජ්ජේ දුරින්ම දුරු කරලා දාන්න ආශ්‍රය කරන්න එපා, ඇසුරු කරන්න එපා, වැඩක් නැහැ. විචක්කුම් පනසේ වේත. ඇස් දෙක විතරක් පේන අය ආශ්‍රය කරන්න. දැන් මේ මොකද්ද කිව්වේ? ඇස් පේන්නේ නැති අයව පැත්තකට දාන්න කියලා නෙවෙයි. මොකද බුදුහාමුදුරුවෝ තරම් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සීළු සත්වීන්ට කරුණාව දක්වපු මහා කරුණාව පතල කළ ශාස්ත්‍රූවරයෙක් වෙන නැහැ. උන්වහන්සේ මේ කියන්නේ දේශනා කරන්නේ මේ මස් ඇස පේන්නේ නැති අය අයින් කරන්න කියන එක නෙවෙයි. උන්වහන්සේ ඇස් දෙක සමාන කරනවා. එක පැත්තකින් මේ ලෞකික සැප සුඛ විහරණය, අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික සුවය. ඒක අපිට හිත හදා ගන්න පුළුවන් මෙලොව පරලොව. මෙලොව සැපය, පරලොව සැපය. නැත්තම් ලෝකෝත්තර සැපය, ලෞකික සැපය. ඔය කොයි විදිහට හරි හදා ගන්න පුළුවන්. උන්වහන්සේ පැහැදිලි කරන්නේ ලෞකික සැපය ගැනත් ලෝකෝත්තර සැපය ගැනත් මේ දෙක ගැනම හිතන්නේ නැති අය තමයි අන්ධයෝ. ඒ කිව්වේ පන්සලකට පල්ලියකට යන්නේ නැහැ, ආගමක් දහමක් අනුගමනය කරන්නේ, ආගමක් නැහැ, සීලයක් රකින්නේ නැහැ, තව කෙනෙකුට වතුර උගුරක් දෙන්නේ නැහැ. එහෙම පිරිසක්. ඒ වගේම තමන්ගේ ජීවිතේ ලෞකික දියුණුව ගැන හිතන්නේ නැති, සෞඛ්‍ය ගැන හිතන්නේ නැහැ, මහන්සි වෙලා රස්සාවක් කරන්නේ නැහැ, අනුන්ට කරදරයක් වෙච්ච කම්මැලිකමෙන් ජීවත් වෙන, අනුන්ගෙන් හොරකම් කරගෙන ජීවත් වෙන, හොර මරකම් කරලා ජීවත් වෙන අන්න ඒ පිරිසට තමයි අන්ධයෝ කියලා කිව්වේ. ඊළඟට මේ දෙකෙන් එකක් විතරක් තියෙන අය. සමහරව ඉන්නවා සීලයක්, සංවරකමක් ගැන, සංසුන්කමක් ගැන, මේ ආගමක් දහමක් ගැන හිතන්නේ නැහැ. හැබැයි සල්ලිම හොයනවා. ඉස්සර මේ කුඩු මත් කුඩු කියලා කිව්වේ රහසිගත ඉතා දුර්ලභ කලාතුරකින් හම්බෙන, නැත්තම් කලාතුරකින් මේ බොහොම භයානක වෙළඳාමක්. භයානක බව එහෙමයි. හැබැයි දැන් මේ පවුලේ ව්‍යාපාරයක් බවට පත් වෙලා සමහරලාට ගම්වල කසිප්පු විකුණනවා අම්මලා පුතාලා මේ එකතු වෙලා. මොකක් කරේ බල්ලෝ මරලා හරි සල්ලි හොයාගන්න පුළුවන් හොයන මිනිස්සු ආගමක් දහමක් ගැන හිතන්නේ නැති අය එහෙම පිරිසක් ඉන්නවා. සමහර අය ඉන්නවා මේ ලෞකික ජීවිතයේ සැපේ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. හැබැයි ආගම දහම විතරක් රකින්නවා, සිල් රකින්නවා, බණ අහනවා. තමන්ගේ ජීවිතයේ දියුණුව ගැන හිතන්නේත් නැහැ, තමන්ගේ පවුලේ අයගේ ජීවිතය ගැන හිතන්නේත් නැහැ. එහෙමත් වැඩක් නැහැ. ඒවත් හරියන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළේ මේ දෙකෙන් එකක් ගැන හිතන කෙනාවත් දෙකම හිතන්නේ නැති කෙනාවත් නෙවෙයි, මේ දෙකම ගැන හිතන අයව ආශ්‍රය කරන්න කියලා. ඒ කිව්වේ ආර්ථික දියුණුව ගැනත් හිතන්න ඕන, සදාචාරය ගැනත් හිතන්න ඕන, ලෞකික සැපේ සුවේ ගැනත් හිතන්න ඕන, ලෝකෝත්තර සුවේ ගැනත් හිතන්න ඕන, මෙලොව සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්නත් ඕන, පරලොව ජීවිතයේ සතුට ගැනත් හිතන්න ඕන. මෙන්න මේ දෙපැත්තම ගැන හිතන අය ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරුව අපිට පැහැදිලි කළා. ඒ නිසා පින්නතුනි මේ කොරෝනා වගේ ලෝක වසංගත ස්වභාවික විපත් සහ විවිධ කරදර නිසා ආර්ථික වශයෙන් කඩාගෙන වැටිච්ච අපි බුදුදහමට අනුගත වෙමින් අපේ ජීවන රටාව සකස් කරගන්න අපි උත්සාහ කරන්න ඕන. අපේ ජීවන රටාව සකස් කරගන්න උත්සාහ කරද්දී ලෞතර බුදුහාමුදුරන්ගේ දේශනාවේ මූලික කාරණා කිහිපයක් ඔබට පැහැදිලි කරන්නට අපි අදහස් කරනවා. බුදුහාමුදුරෝ කවදාවත් ප්‍රතික්ෂේප කළේ නැහැ මේ සල්ලි හොයන එක. සල්ලි හොයා ගන්න ඕන. අනේ පිටිසිරිතුමාට උන්වහන්සේ දේශනා කරනවා ගිහි ජීවිතය තුළ ලබන්න පුළුවන් සැප හතරක් අනන සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන්නේ. අත්ති සුඛ මොනවා හරි දෙයක් හොයාගෙන සතුට විඳින්න ඕන, සැපේ විඳින්න ඕන. අත්ති කියලා කිව්ව තියෙනවා කියලා ලබන සතුට. භෝග සුඛ මට ඉඩ කඩන් තියෙනවා, මට යාන වාහන තියෙනවා,
මට ගේ දොර තියෙනවා, මට වතු පිටි තියෙනවා. මේ හිතලා සතුට වෙන්න පුළුවන්. ඒක තමයි භෝග. භවභෝග පිළිබඳ තියෙන සතුට. අනනසුක කියලා කියන්නේ ණය නැහැ කියලා ලබන සතුට. සමහරු මහා මන්දිර මාලිගා හදනවා, නිර්මාණය කරනවා. හැබැයි ලෝකයට ණය වෙලා. ඕ වෙලාවට රාජ්‍ය සේවකයෝ ස්ථීර වෙච්ච ගමන් මාස දෙක තුනෙන් ලක්ෂ ගණන් ණය ගන්නවා. අරන් ගෙවල් අද්දලා පෙන්ෂන් ගිහිල්ලත් ණය ගෙවනවා. සතුටක් නැහැ. සමහරලාට අපිට කියනවා ආම්දුරුනේ අපිට හම්බෙන්නේ 10යි 2000යි මාසෙට කියලා. ඒ නිසා ණය වීම සතුටක් නෙවෙයි. අනවජ්‍ය සුඛ. අර ඔක්කොටම වඩා වැදගත් දේ තමයි තමන් නිවැරදි කියලා අනුන්ගෙන් කඩා වඩාගෙන වංචනික ලෙස හම්බ කරන රුපියල් 10000ට වඩා දහඩිය මහන්සියෙන් සේදා වක්කිත්තේ ධම්මිකේ ධම්මලද්දේ උත්සාහයෙන් ධාර්මිකව හොයාගන්න රුපියල සතය ගැන අප්‍රමාණ සතුටක් ලබන්න පුළුවන්. ඒක තමයි අනවජ්‍ය සුඛ කියලා කියන්නේ. මේ කාරණා පින්නතුනේ අපේ බෞද්ධ සමාජයේ තිබුණා. බෞද්ධ සමාජයේ අපි ඒවා ප්‍රායෝගිකවත් වින්දා. ප්‍රායෝගික වේ ගැන හොයලා බැලුවා. නමුත් අර යාන්ත්‍රීකරණය, කාර්මීකරණය, නාගරීකරණයට අහුවෙච්ච සංකර සංකීර්ණ ලෝකයක ජීවත් වෙන අපි බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දුන්නු ආර්ථික දර්ශනය ගැන අපි හිතුවේ නැහැ. මහා ප්‍රඥයෝ කියා ගන්න අය ආර්ථික විද්‍යාවක් අපිට පෙන්වුවා. ඔය බටහිර ආර්ථික විද්‍යාවයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආර්ථික දර්ශනයේ පොඩි සරල වෙනසක්. දැන් බටහිර ආර්ථික විද්‍යාව කියන්නේ ලෝකයේ තියෙන සීමිත සම්පත් වලින් අසීමිත ආශාවන් සන්තුෂ්ට කරන පිළිවෙල තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. එතනදී මස් වෙළඳාමයි හාල් වෙළඳාමේ වෙනසක් දකින්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා මස් මාංශ වෙළඳාම් කරන්න එපා. මසට සතුන් වෙළඳාම් කරන්න එපා. ඒ වගේම වසවිස වෙළඳාම් කරන්න එපා. සත්ව වෙළඳාම් කරන්න එපා. අවියායුධ වෙළඳාම් කරන්න ඒව කරන්න එපා. වනිජ්‍ය සූත්‍රය අංගුත්තර නිකායේ උන්වහන්සේ පැහැදිලි කළා. කරන්න ඕන දේවලුත් තියෙන කෘෂි කර්මය කරන්න, ගව පාලනය කරන්න, රාජ්‍ය සේවය කරන්න ওই විදිහට උන්වහන්සේ අපිට දේශනා කළා. ඒ නිසා සදාචාරය යහපත් හැසිරීම ආර්ථිකය තුල ආර්ථික දර්ශනය තුල බුදුදහම අපිට මනින්මින් උගන්වනවා. ඒ නිසා වර්තමානයේ ආර්ථික විශේෂඥයෝ කියන මිනිස්සු අපිට පෙන්වලා දුන්නු පාරෙන් අපි ගිහිල්ලා අපේ සදාචාරයේ පිරිච්ච ආර්ථිකය අපි නැති බංගස්ථාන කරගෙන අවුරුදු 70කටත් වඩා වැඩි කාලයක් පුරාවට ලෝකේ දුප්පත්ම රටක් විදියට දීඩ වෙමින් පවතින රටක් විදියට ගොඩනැගිලා ඉන්නේ 2600කට මෙහා ඊට එහා ගිය ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඊට මෙහා ලිඛිත ඉතිහාසයක් උරුම අපි පෙරදිග ධාන්‍යාගාරය ආසියාවේ හාල් නැලිය මේ වගේ විරුදාවලි ලැබුව අපි ඒ ශ්‍රේෂ්ඨ අභිමානය අපි නැති කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් හිතන්න ඕන ඒ ශ්‍රේෂ්ඨ අභිමානය අපිට ලැබුණේ බෞද්ධ දර්ශනය නිසා කියලා. මීට අවුරුදු 2326කට විතර කලින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කළේ අපේ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ තුල දේශනා කරපු ඒ ආර්ථික දර්ශනය. එදා සිට මේ දක්වාම අවුරුදු 2000කට සහස්‍ර දෙකකට එහා පැත්ත කාලයක් බුදුදහම කේන්ද්‍ර කරගත් ආර්ථික රටාවක් ජීවන රටාවක් අපේ රටේ තිබුණා. ඒකේ මුල තමයි කෘෂි කර්මය. නමුත් යටත් විජිතකරණේ සැඩ හිරු රැස් වලට අහුණු අපි අපේ දේශීය සංස්කෘතිය දේශීය ආර්ථිකය විනාශ කරගෙන පැවිලි ආර්ථිකයක් පැත්තකට ගිහිල්ලා රටත් විනාශ කරගත්තා. රටේ පරිසරයත් විනාශ කරගත්තා. කෘෂි කර්මයක් විනාශ කරගත්තා. ඒවත් එක්ක සભ્યත්වයේ සදාචාරය මේ හැම එකක්ම විනාශ කරගත්තා. මේ විනාශ වී ගිය බෞද්ධ ආර්ථිකය දේශීය ආර්ථිකය නැවත ගොඩනංවන්නට
කැපවිච්ච ශ්‍රේෂ්ඨ චරිතයක් ගැන මේ වෙලාවේ අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. ඒ කවුරුත් නෙවෙයි මේ ලංකා පොළවේ පිනට පහළ වුණු ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා. එතුමා අවසාන අවුරුදු 2-3 පැවිදි ජීවිතයක් ගත කළේ සිරි දේවමිත්‍ර ධම්මපාල නමින්. උන්වහන්සේ අපවත් උනේ ඒ නමින්. නමුත් එතුමාගේ දර්ශනය ගැන කතා කරනකොට ධර්මපාල නම අපිට අමතක කරන්න බෑ. ඒක තමයි අපේ හදවත්වල කිඳා බහැපු නම. මං හිතනවා ලංකාවේ කවුරු හරි ලංකාව විතරක් නෙවෙයි ලෝකේ වුණත් කමක් නැහැ. බෞද්ධ දර්ශනය තුළින් ආර්ථිකය ගොඩනගන්න උත්සාහ කරනවා නම් ලංකාව විශේෂයෙන් අපි සිංහලකමත් රැකගෙන සිංහල බෞද්ධයෝ විදිහට ගොඩනගෙන්න කැමති නම් අපි හැමෝගෙම පූර්වාදර්ශී චරිතය බවට ධර්මපාලතුමාපත් වුණාට කමක් නැහැ. ඇයි මම මෙහෙම කියන්නේ? ගොඩක් අය සමහරු ධර්මපාලතුමා සිංහලයනි නැගිටිව් බුද්ධ ගයාව බේරා ගනිව් කියන මේ වචන දෙකට වාක්‍ය දෙකට කොටු කරලා එතුමා හුදු ජාතික වීරයෙක් පමණයි හුදු ಜಾති වාත්සල්‍ය ආරෝපණය කරගත්ත තන තන දේශන පවත්වාගෙන ගියපු මිනිස්සෙක් විතරයි කියලා පැත්තකට දාලා අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 17 එතුමාගේ උපන්දිනයට සිහිපත් කරලා උත්සව පවත්වලා මල් මාලා දාලා රාජ්‍ය උත්සවක් තියලා අනුස්මරණය කරලා හිමීට පැත්තකින් තියනවා. ඒ පැත්තකින් තියන්න ඕන චරිතයක් නෙවෙයි. ඇයි? එතුමා අපිට උගන්වපු ඒ දර්ශනය තුළ අපිට අපේ දේශීය ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන්. මොකද එතුමාගේ ආර්ථික දර්ශනයේ පදනම බුදුදහම වෙන මොකක්වත් නෙවෙයි. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තියෙන උට්ඨහන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවකතා, ඊට පස්සේ සද්දා, සීල, ඡාග, පඤ්ඤා කියන මේ සම්පදා, ඊළඟට පත්තකම්ම සූත්‍රය, අනන සූත්‍රය, වණිජ්ජා සූත්‍රය වගේ, ඊට දීඝනිකාය කෝටදන්ත සූත්‍රය වගේ මේ සූත්‍ර ඇසුරෙන් මහා ගැඹුරු දැනුමක් තිබුණු දේශන පවත්වපු මිනිස්සෙක් තමයි ධර්මපාලතුමා කියලා කියන්නේ. එතුමා දෘෂ්ටිවාදී සම්මේලනයේ අමතනව 1893 ඇමරිකාවේ චිකාගෝ නුවර. එතුමාගේ දේශනාවේ මාතෘකාව චතුරාර්ය සත්‍ය. පැය 3ක් කතා කරනවා. අනිත් එක ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ නිසා ධර්මයේ පිළිබඳ ගැඹුරු හැදෑරීමක් තිබුණු, ගැඹුරු පරිචයක් තිබුණු මිනිසෙක් තමයි ධර්මපාලතුමා. ඒ නිසා එතුමාගේ වචන මිනිස්සුන්ගේ හිත රිදෙනවා තමයි. හිත රිදෙන්නේ හදවතේ ගැඹුරින්ම මතුණු එතුමා තුළ තිබුණු ಜಾති වාත්සල්‍ය නිසා. එතුමා කියනවා මම බනින්නේ මිනිස්සුන්ට, සිංහලීන්ට මගේ සහෝදර දොස්තර හේවා විතරණට බනිනවා වගේ කරුණාවෙන්. හේතුව මම පිට රටවල් වල ඇවිදිනකොට ඒ රටවල් ශීඝ්‍රයෙන් දියුණු වෙන විදිහත් අපේ රට දිනින් දින පරිහානියටපත් වෙන හැටිත් එතුමා දැකලා ඇතිවෙච්ච වේදනාවෙන්. එතුමා කියනවා, එතුමා පාවිච්චි කරන වචනයක් ඒ තමයි ජාතික වේදනාව. මට තියෙනවා ජාතික වේදනාවක්. ඒ වේදනාව නිසා බනින්නේ. ගොන්තඩියා, බූරුවා එහෙමයි බැනලා තියෙන්නේ. ඒකට හේතුව අපේ සමහර ගෑනු වත්ත පිටියේ මොකක්වත් හිටව ගන්නේ නැතුව ඔහේ වල් වෙවෙන්න දීලා තියෙනකොට ධර්මපාලතුමා කිව්වා උඹලාගේ වත්ත පිටියේ කහඹිලිය වවාපල්ලා. එක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නේ නැතුව. උඹලා පාම් පිටි එනකම් මුහුදට කටබලියපල්ලා. උඹලට බජිරි දීලා උඹලාගේ සම්පත් හූරා කන හැටි උඹලට තේරෙන්නේ නැහැ. මොකද දැන් වගේ CCTV කැමරා ඉස්සර තිබුණේ නැහැ. ප්‍රවෘත්ති මේ Facebook අන්තර්ජාලය ඒවා තිබ්බේ නැහැ. රූපවාහිනියක්වත් අඩුමතරම අපේ රටේ මිනිස්සුන්ට ඒ කාලේ තිබ්බේ නැහැ. ගුවන් විදුලියක් ගැන දන්නේවත් නැහැ. එහෙම කාලයක ධර්මපාලතුමා ලෝක වටේ ගිහිල්ලා ලංකාවට වෙන දේ තුමා දැක්කා. අපේ කඳු ටික අර තට්ටේ බූ ගානවා වගේ හූර්ලා දාලා තේ පැල හිටවනකොට අපේ රටේ පරිසරයට මොකද වෙන්නේ කියන අනාගත දැක්ම තුමා තුළ තිබුණා.
එනිසා එතුමා හැම දේශනාවකම කිව්වේ අඩුම තරමේ gedara ආර්ථිකය gedara වත්තෙන්වත් හදාගන්නී කියලා. මේවා සුරංගනා කතා නෙවෙයි. අපේ ශ්‍රේෂ්ඨ වාරි තාක්ෂණයකින් පිරිච්ච අපේ රට ආසියාවටම හාල් දීපු පෙරදිග ධාන්‍යාගාරය. හාල් නැලිය, හාල් බඳුන. දැන් පාම් පිටි ගේන නැවක් නැවතුනොත් අපි මාස ගාණක් බඩගින්නේ. හාල් ටිකක් දැන් රබර් සහල් ගිවිසුම චීනයත් එක්ක හාල් චීනෙන් හාල් ගේන. ඒ නිසා ධර්මපාලතුමා මීට අවුරුදු 100කට කලින් කියපු දේ අද යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. එතුමා එතනින් එහාට ගිහලා තව ගොඩක් දේවල් කියනවා. සමහරු එතුමාගේ ගව මස් වර්ජනය උපහාසයට අපහාසයට ලක් කරනවා හරක විතරද පව් අනිත් සත්තු පව් නැද්ද කියලා. ගව ඝාතනයට එරෙහිව එතුමා නැගී සිටියේ වෙන මොකක්වත් නෙවෙයි කාරණා දෙකක් නිසා ප්‍රධාන වශයෙන්. ගවයා නෙවෙයි මදුරුවා මරුවත් පවම තමයි. ඒක කතාවක් නෑ. නමුත් ගවයා කියලා කියන්නේ මේ රටේ සංස්කෘතික ලක්ෂණයක්. බෞද්ධයා Hindu ආభాසය ලැබුව බව ඇත්ත. ඒ කෙසේ වෙතත් අපේ කුඹුර සරුසාර කළේ හරක තමයි කුඹුර මඩ කළේ. හරකගේ ගොම ටික තමයි පොහොර වුනේ. හරක මරණයෙන් පස්සේ හරකගේ මස් කටු ටික තමයි පොහොර වුනේ. මේක ධර්මපාලතුමා දැක්කා. 1912 ලංකාවෙම මහා ව්‍යසනයක් බිහිසනයක් ඇති වෙනවා. ඒ තමයි මාතෘ මරණ එක දිගට වාර්තා වෙනවා. ඒ වෙලාවේ එතුමා කියනවා එළහරක් මරන්න එපා. දරුවන්ට කිරි ටික දෙන්න කියලා. ඒ නිසා ඩෙන්මාර්කයෙන් ඒ දවස්වල ලංකාවට ගෙනාපු ස්විට්සර්ලන්තේ ලංකාවට ගෙනාපු පිටිකිරි වලට මුලින්ම විරුද්ධ වුණේ අනගාരിക ධර්මපාලතුමා. එතුමා අපිට පෙන්වපු ජාතික ආර්ථිකය නිසා නිකන් මේ දේශන පවත්වලා තැන් වල ගිය චරිතයක් නේ. එතුමාගේ ප්‍රායෝගික ජීවිතය තුලත් ආර්ථික දර්ශනය තිබුණා. එතුමා කිව්වා හැම ඉස්කෝලේකම රසවතියක් ඉන්න ඕනේ කියලා. කවුද රසවතිය? හැම ඉස්කෝලේකම රසවතියක් ඉන්න ඕන කියලා කිව්වේ අපි දැන් කියන ගෘහ විද්‍යාගාරය. ඇයි? ගෙදර කුස්සිය හරියට හදාගත්තොත් ගෙදර ආර්ථිකය හරියට හදාගන්න පුළුවන්. කුස්සිය හරියට හදාගත්තොත්. ඒ නිසා අරපිරිමැස්ම දේශීය කුළුබඩු දේශීය ආහාර ඖෂධීය ආහාර පාසල තුල කියලා දෙන්න ඕනේ කියලා මීට අවුරුදු 100කට 120කට කලින් ධර්මපාලතුමා කිව්වේ. 1912 එතුමා යෝජනා කරන හැම ඉස්කෝලේකම තාක්ෂණාගාරයක් තියෙන්න ඕනේ කියලා. ඒ තාක්ෂණාගාර ඉස්කෝල වලට ආරම්භ කළේ පහුගිය දශකේ. එතුමා මිය ගිහිල්ලා අවුරුදු 70ක් ගිහිල්ලා ඉවර වුණාන් පස්සේ. ඊළඟට ඒ කාලෙම එතුමා ලංකාවේ ආරම්භ කරා එතුමාගේ මූලිකත්වයෙන් පේශ කර්මාන්ත ඒ කිව්වේ ඇඳුම්මාන බලන්නකෝ ඒ එතුමාගේ දැක්මේ තියෙන නූතනත්වය අද ලංකාවේ ප්‍රධාන ආර්ථිකයේ හසුරවන්නේ ඇගලුම් කර්මාන්තය. එතුමා එදා ලෝකයේ ලංකාවට හිමිතැන දැක්කා. ගිනිපෙට්ටි කර්මාන්තය එතුමා ආරම්භ කළා. ඊට පස්සේ එලකිරි පිටිකිරි නෙවෙයි එලකිරි නිෂ්පාදනයේ වටිනාකම එතුමා අපිට කියලා දුන්නා. උම්බලකඩ කරවල වෙනුවට ශාක සාර ප්‍රෝටීන භාවිත කරන හැටි එතුමා කියලා දුන්නා. ඒ කාලේ එතුමාගේ පොත්පත්වල තියෙනවා ඒ කාලේ ලංකාවේ මිනිස්සු ලක්ෂ 20ක් අවුරුද්දට කැප කරනවලු උම්බලකඩ ගේන්න. මේ මුහුද ලංකාව වටේම මුහුද තියෙනවා ඒ කාලේ. ඒ නිසා එතුමා හුදු ජාතික වීරයෙක් කියලා පැත්තකට දාලා හරියන්නේ නැහැ. එතුමා අපිට උගන්වපු ආර්ථික දර්ශනය පදනම් කරගෙන පාදක කරගෙන
ජාතික ආර්ථිකයක් ගොඩනගන්න අපි හැමෝම මහන්සි වෙන්න ඕන. මොකද එතුමාගේ ආර්ථික දර්ශනය කියලා වෙනම දර්ශනයක් නෙවෙයි. ඒ දර්ශනයේ මුල තිබුණේ බුදුදහම. බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය. ඒ නිසා පින්වතුනි, අද මේ ධර්ම දේශනාව අපිට වැදගත් හේතුව පහුගිය කාලෙත් අපි මාස දෙක තුනක් ගෙදරට වෙලා ඉන්නකොට නිකන් හිටපු නිකමුත් හිටියා. කම්මැලි කම හිටපු අයත් හිටියා. ඊට පස්සේ අර ෆෝන් එක අතට අරන් ඔබ ජාතික වීරු වෙච්ච සමහර චරිතත් හිටියා. බොහෝ අය උදල්ල කරේ තියාගෙන අපේ ඥානවල මුළුගැන් අපේ ශරීරයේ ඥානවල මුළුගැන් වෙලා තිබුණු අපේ උරුමය, අපේ ශ්‍රේෂ්ඨත්වය, අපේ අභිමානය, අපේ හැකියාව අන්න වත්තට බහැලා පෙන්නුවා. බොහෝ අය තමන්ගේ ගෙදරට ඕන ටික වවා ගත්තා. පත්තේ හදාගත්තා. ඒ නිසා අපිට පුළුවන් අපිට පෝෂණය වෙන්න. අපිට පුළුවන් අපිට ඕන අපේ ආර්ථිකය ගොඩනගා ගන්න. ඒ නිසා බුදුහාමුදුර අපිට ගන්න පුතේ නිවැරදි නිර්වද්‍ය සැපයක් ලබන්නට නම්, නිවැරදි සැපයක් ලබන්නට නම් අපි සැනසීමෙන් ජීවත් වෙන්න ඕන. අපේ ආධ්‍යාත්මික සුවයත් ළඟා කරගන්න ඕන. ධාර්මික උපයාසපයා ගන්න ඕන. දහඩිය මාංශයෙන් උපයාසපයා ගන්න ඕන. ඒකට පෙරවදනක් සපයා ගන්න පුළුවන් ධර්මපාල චරිතයෙන්. මම මේ ධර්මපාලතුමාගේ චරිතය ගැන වැඩියෙන් කියන්නේ. එතුමාගේ ජන්මදින අභිමානයෙන් සමරූප කාලේ තමයි අපි මේ මෑත යුගයේ අපි දැක්ක සමහරු එතුමාට මල් මාලා පළඳවලා දේශන තියෙනවා. සමහර උත්සවවල හිටපු සමහර අමුත්තෝ නම් විදියට කියන්න අවශ්‍ය නැහැ. සමහරු මහා පල්හොරු, සමහරු බේබද්දෝ, බාරයිතිකාරයෝ, සමහරු කුඩු ව්‍යාපාරිකයෝ, සමහරු අයථා විදියට සල්ලි හම්බ කරපු අය. මොකද එතුමාගේ දර්ශනයේ වැදගත්ම තැනක් තමයි මේ මද්ද්‍රව්‍ය වලට එරෙහි වීම. එතුමාගේ තිබුණා කරත්තයක්. ඒ කරත්තේ නම තමයි සෝබන මාලිගාව. සෝබන කියන එකේ තේරුම, සෝබන කියන්නේ කුසලය කියන එක, යහපත් කියන එකයි. තිබුණ වාක්‍ය දෙකක්. ඒ තමයි රාබොන්නා උගුඩුවේකි, ගෙරිමස් කන්නා රොඩියකි. බලන්න එතන තියෙන මේ වාක්‍ය දෙකේ තියෙන්නේ බුදුදහම. රාබොන්නා උගුඩුවේකි. මෙතන උගුඩුවා කියලා කියන්නේ සතෙක්. රොඩියා කියලා කියන්නේ පහත්ම කුලයක කෙනෙක්. බුදුහාමුදුරෝ දේශනා කළේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහ්මනෝ. න ජච්චා උපතින් කවුරුවත් බ්‍රාහ්මණයෙක්වත් වසලෙක්, ඒ කියන්නේ උසස් ශ්‍රේෂ්ඨ කුලයක අපි අරපය අහවල් වංශේ, අපි අහවල් කුලේ, අපිට අහවල් වාසගමතේ ඒ කතාවක් නෙවෙයි. උපතින් ඒක අදාළ නැහැ. ක්‍රියාවෙන් තමයි කවුරු හරි ශ්‍රේෂ්ඨ වෙනවද පහත් වෙනවද කියලා කියන්නේ. ඒ නිසා ධර්මපාලතුමා අපිට කිව්වා කවුරු හරි බේබද්දෙක් නම් ඒ බේබද්ද පහත් මිනිහෙක්. ගෙරිමස් කනවා නම් ඌ පහත් මිනිහෙක්. ඒ නිසා මද්ද්‍රව්‍යයෙන් මාංශ භක්ෂණයෙන් වළකින්න කියලා. මොකද මද්ද්‍රව්‍ය කියන දැන් අද මේ පාම් පිට වලට වඩා කුඩු අහු වෙනවනේ. මේවා කුඩු ගහන මිනිස්සු, කුඩු අරයි යන මිනිස්සු නෙවෙයි, කුඩු ගේන ඒවට සල්ලි වලින් වැජබෙන මිනිස්සු. මේවට වග කියන්න ඕන වග කියනව නෙවෙයි. එයාගේ හෘද සාක්ෂිය දන්නවා. හැබැයි තව කාට හරි දුකක් දීලා සතුට වුණාට ඒ දුක පෙරලා අපිට දෙනකොට අරේතර මදුවාමඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. සමහරව වැරදි වැඩ කරනකොට ඉතා රසට හිතනවා, පැණි රහ වගේ හිතනවා, මී පැණි වගේ හිතනවා. හැබැයි විපාක දෙනකොට පුදුම තරම් දුක් විඳින අර අලු යට තියෙන අඟුරු වගේ දුක් විඳින්න වෙනවා. අපේ රට
ඊතා අන්ත අසරණ දිලිඳු රටක් බවට පත් උනේම මද්ද්‍රව්‍ය නිසා. අවුරුද්දකට අඩුම තරමේ අවුරුද්දකට සංඛ්‍යාලයකන අනුව දැන් කොරෝනා හින්දා අපිට බ්ලොග් වාර්තා වෙන්නේ නැහැ. අඩුම දවසට 13 රියානතුරු 13ක් රටේ සිද්ධ වෙනවා. ඒකෙන් බහුතරය මද්ද්‍රව්‍ය මේ මත් වෙලා වාහනේ පදවපු රියදුරු මහත්තුරු නිසා. ඊට පස්සේ ජාතික රෝහලට ගියාම බෝ නොවන රෝගී අංශයට ගියාම වැඩිපුරම ඉන්නේ බේබද්දෝ ලෙඩ වෙලා මේ ජාතික ආර්ථිකේ කඩාගෙන වැටෙන්නේ. මහනුවර යුගයේ අපේ අවසාන රජතුමා අපිට රට නැති කළෙත් බේබද්දෙක් බවට පත් වෙලා. දැක දැක සල්ලි අපි විනාශ වෙනවා. ඒ නිසා සිගාලුවා සූත්‍රයේ තියෙන ධන විනාශ භෝග මුඛය පළවෙනි එක මේ මද්ද්‍රව්‍ය පානය. දැන දැන දැක දැක බලාගෙන ඉද්දී පිරිහෙන જાතියක් නොවි අර පූර්ණ කාලේ නැත්නම් පූර්ව පක්ෂයේ හඳ වගේ දවසින් දවස ආලෝකවත් වෙන රටක් මිනිසෙක් බවට පත් වෙන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕන. ඒ නිසා මගේ ධර්මදේශනාවේ මුලට යනවා. ඒ තමයි අපි අන්ධයෙක් වෙන්න හොඳ නැහැ. ඒ කිව්වේ සීලය සදාචාරය ගැන නොහිතන ලෞකික දියුණුව මිල මුදල් උපයන්න උත්සාහයක් නැති කම්මැලි ඒ දෙපැත්ත ගැනම නොහිතන ආර්ථිකය හා සදාචාරය ගැන නොහිතන මිනිස්සෙක් වෙන්න ඕනෙත් නැහැ. එහෙම අය ආශ්‍රය කරන්න ඕනෙත් නැහැ. ඒ දෙකෙන් එකක් විතරක් හිතන කෙනෙක් වෙන්නත් ඕනේ නැහැ. මේ දෙකම ගැන හිතන ලෞකික සනසුම සහනය සතුට ගැන හිතන ආධ්‍යාත්මික සුවය පරලොව සනසුම සාංශාරික සනසුම නිර්වාණ සුවයට මඟ පෑදෙන ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන ජීවිතයක් අපි හදා ගන්න ඕන. ව්‍යග්ගපජ සූත්‍රය අපිට ඉගන්වුවේ ටික. අපි උත්සාහ කරන්න ඕන. හම්බ කරපු සල්ලි පරිස්සම් කරගන්න ඕන. හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න ඕන. ආදායම ලබන විදියට වීදම් කරන්න ඕන. ඒ කිව්වේ ලැබපු ඔක්කොම වීදම් කරන්න කියලා නෙවෙයි. ලැබෙන්නේ පහයි නම් පහම වීදම් කරන්න ඕනේ නෑ. පහක් ලැබෙන බව දැනගෙන වීදම් කරන්න ඕන. හොඳ ශ්‍රද්ධාවන්ත ජීවිතයක් ගත කරන්න ඕන. හොඳ සිල්වන්ත ජීවිතයක් සීලවන්ත ජීවිතයක් ගත කරන්න ඕන. දෙන්න පුළුවන් නම් අනිත් අයට වතුර උගුරක් හරි දෙන්න පුළුවන් වෙලාවට දෙන්න ඕන. හොඳ නරක දෙක වෙන් කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. ඔක තමයි අද මගේ ධර්ම දේශනාව. ඒ ධර්ම දේශනාව තුළින් අදට වඩා මේ මොහොතට වඩා යහපත් මිනිස්සු ටිකක් යහපත් රටක් යහපත් ලෝකයක් ගොඩ නැගේවා. මෙලොව ජීවිතයේ වාසනාවෙන් සැනසුමින් ගත කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. පරලොව ජීවිතයේ වාසනාවන්ත වේවා. කෙලවර අපි හැමදෙනාටම උතුම් වූ නිර්වාණ සුවය පිණිසම ධර්ම ශ්‍රවණයේ ආනුභාවයේ ආනිසංස හැමදෙනාටම හේතු වේවා වාසනාව වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු.